Good morning. අපි අද යන කොහෙද යන්නේ? The Genting Highlands. Genting යනවා. Genting වලදී ඔයගොල්ලෝ දන්නවා ඇති ගිහිලා තියෙන කට්ටිය මේ දකුණු ආසියාවේ තියෙන ලොකුම තීම් පාක් එක කියලා තමයි කියන්නේ. අපි පොඩි දෙන්නත් එක්ක ගිහිලා තිබ්බේ නැහැ. අපි කලින් ගිහිලා තිබ්බට අපි දෙන්න. ඒ දෙන්නව අරගෙන අද first time යනවා Genting අපි. outdoor තීම් පාක් එකයි. ඔව්. ඉන්ඩෝ තීම් පාක් එකකට ගන්න ඒ දෙකට තමයි ටිකට්ස් දැම්මේ. ගොඩක් අය කාරුත් එක්කම. ගොඩක් අය කේල්ලේ හින්දා ගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතුවා මේක ගැන වීඩියෝ එකක් කරන්න Genting කොහොමද අපි ඉස්සරහට විස්තර කියනනම් කොහොමද ඒවා බුක් කරගන්නේ මොනවාද කියලා මෙයා ඔයගොල්ලන්ට වැඩි විස්තර කියාවේ. එහෙනම් අපි මුලින්ම යනවා අපි උදේට කන්න දැන් අපි මේ පිටත් වුණා විතරයි චුට්ටක් විතර පරක්කුයි උදේ 10ට තමයි මේ කාරින්නේ. දැන් වෙලාව 9යි නේ. දැන් වෙලාව 9යි. 9යි. ඉතින් දැන් අපි කෙලින්ම යනවා යන ගමන් මොනවා හරි කනවා. yes ඒක කන්න අරගෙන යනවා. යන ගමන් කනවා. කොච්චරද බලන්න. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා අපි දැන් මේ Genting වලට ඇවිල්ලා ඉන්නේ. අතන මේ අපි කේබල් කාර් එක ගන්න මෝල් එකක් තියෙනවා. ඒ මෝල් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ගැන වැඩි විස්තර ඔයගොල්ලන්ට පැහැදිලිව හබීබොයි කියයි. ඔව් පැහැදිලිව විස්තර කියන්නේ මෙතන ඇවිල්ලා අතන මේක මෝල් එකක්. අවානා ස්කයි සෙන්ට්‍රල් මෝල් එක කියලා තමයි කියන්නේ. අතන ට්‍රාන්ස්පෝර්ටේෂන් හබ් එකක් කිව්වත් වැරදි නැහැ. ඔතන උඩ තමයි තියෙන්නේ අපි උඩ තට්ටුවට ගියාම එතන තියෙනවා ස්කයිවේ ස්ටේෂන් එක කියලා. එතනින් තමයි කේබල් කාර්ස් ගන්න ඕනේ Genting Highlands වලට යන්න. ඒ කියන්නේ තීම් පාක්ස් වලටයි Genting Highlands වල තියෙන හොටෙල්ස් වලටයි ඒ රිසෝර්ට්ස් වලට යන්න අපි පළවෙනි කේබල් කාර් එක ගන්න ඕනේ ඔතනින්. එතනම ස්ටේෂන්ස් 3ක් තියෙනවා Genting වල. ඔයගලන්ට අපි කේබල් කාර් එකේ යද්දි බලන්න පුළුවන් පොඩි චයිනීස් ටෙම්පල් එකක් තියෙනවා දෙවෙනි ස්ටේෂන් එක. තුන්වෙනි ස්ටේෂන් එක උඩම ස්ටේෂන් එක තමයි Genting Highlands වල තියෙන එක. ඉතින් ඔයගොල්ලෝ ටිකට්ස් ගත්තම ඔයගලන්ට රිටර්න් ටිකට් එකක් ගත්තම ඔයගලන්ට මෙතනින් Genting Highlands වලට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම Genting Highlands වලට ගිහිල්ලා ආයි පල්ලෙහාට ඇවිල්ලා උඩට යන්නත් පුළුවන්. ඉතින් මේ ඕගොල්ලොන්ගේ වාහනයක එනවා නම් එක විදියක් නැත්තම් මේකේ ෂටල් සර්විස් උත් තියෙනවා නේද? ඔව් ෂටල් සර්විස් තියෙනවා. නිකමට හරි ඔයගොල්ලෝ අවානා සූට්ස් හරි මොන හරි ඒ ළඟ තියෙන හොටෙල් එකක ඉන්නවා නම් එතන ඉඳලා ස්කයිවේ ස්ටේෂන් එකට ෂටල් සර්විස් එකක් ඒගොල්ලෝ ගාව තියෙන එක ගොඩක් කරලා ඒගොල්ලෝ ෆ්‍රී තමයි දෙන්නේ මේ කේබල් කාර් ටිකට්ස් ගත්ත කට්ටියට. ඉතින් ඔයගලන්ට ඔය පේන්නේ අපි දැන් කේබල් කාර්ස් වලට යන්න කිව් එකේ ඉන්න ගමන් ඔන්න දැන් නැගලා අපි යන් යනවා. ඇත්තටම එදා මානසෙනගක් හිටියේ මෙයා කලින් දවසේ බුක් කරපු හින්දා අපිට ලොකුවට අර ටිකට් ගන්න පොලිමේ ඉන්න ඕනුන්නේ නැහැ. ඒක ගැනත් මෙයා විස්තර කියයි. මොකද ඒක අපි එතනට ගිහිල්ලා ගන්නවට වැඩිය ඔන්ලයින් ගද්දී ටිකට්ස් ටිකක් ගණන් අඩුයි. ඉතින් ඔව් පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හොඳම දේ එතනින් ගන්නවට වඩා ඔන්ලයින් ගන්න එක තමයි. ඔයාලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාන්නම් මේගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ කොහොමද තීම් පාක් ටිකට්ස් පර්චේස් කරන්නේ කොහොමද කේබල් කාර්ස් ටිකට්ස් පර්චේස් කරන්න කියලා මම වෙනම අපි ලින්ක්ස් දාන්න. ඒතර ඔයගොල්ලන්ට ලේසි වෙයි. ඔය අපි දැන් Highlands වලට ආවා. ඔය ඔයගොල්ලන්ට පේන්නේ Genting Highlands වල ඉන්ඩෝ තීම් පාක් එකට අපි එන විදිය ඔය වටේටම තියෙන එකේ ඒගොල්ලන්ගේ මෝල් එක තමයි Genting Highlands වල තියෙන මෝල් එක. දැන් ඔය ඉන්ඩෝ තීම් පාක් එක ඇතුලේ ඉඳන් අපි එළියට යනවා අවුට්ඩෝර් තීම් පාක් එකට. අපි මුලින්ම අපි වැඩ පටන් ගත්තේ අවුට්ඩෝර් තීම් පාක් එකෙන් තමයි. ඔයගොල්ලන්ට ඔය පේන්නේ ඔය QR එක ස්කෑන් කරලා අපි එන්ටර් වෙන විදිහ.
අපි තීම් පාක්ස් දෙකකට ගත්තා ටිකට්ස් ඒ වුණාට ගොඩාක් දේවල් තියෙන හින්දා ඇත්තටම අපිට හිතුණා ඒක වැඩි. ඔයගොල්ලෝ එහෙම යනවා නම් දවස් දෙකකට වගේ දෙක කවර් කරා නම් හරි. මොකද ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකම එක දවසේ පොඩ්ඩක් කවර් කරගන්න අමාරුයි. මොකද විශේෂයෙන්ම මහන්සිත් එක්ක මොන රයිඩ්ස් වලට ගිහිල්ලා ඉතින් දන්නේ නැද්ද ඉතින් ඒක නිසා මහන්සියත් එක්ක ගොඩක් වෙලාවට අමාරුයි එක දවසින් කවර් කරන්න. හැබැයි ඉන්ඩෝ තීම් පාක් එක රැ වෙනකන් අරලා තියෙන හින්දා ඔයගලන්ට ඉතින් බැරි වෙන එකක් නෑ අපිට වඩා ෆිට්නස් හොඳ නම්. things and how this is. Max! Max, give me Max! Hey, what's going on? What's happening again? I think the signal from Saturn is agitating our alien friend. මේක තමයි අපි ගියපු පළවෙනිම රයිඩ් එක එකක් නියමයි. ඒක හරිම මාර එක්ස්පීරියන්ස් එකක්. ඒක ඉඩ්ඩි වගේ පොඩි රයිඩ් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න. දැන් ඔය අපි එතනින් එළියට ඇවිල්ලා ඊළඟ රයිඩ්ස් වලට යන ගමන් ඔව් රයිඩ්ස් වලට යන්න කලින් දැන් අපි VIP සර්විස් එකක් තියෙනවා නේද බබා? ඔව් ඒක ගන්න පැකේජ් එක අනුව ඔයගොල්ලෝ දැන් මම ගත්ත පැකේජ් එකට VIP ලේන්ස් 3ක් ෆ්‍රී හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට කිව් එකේ ඉන්නේ නැතුව ඒකටම යන්න පුළුවන්. අසරණ සරණ සරණාගතය තුන් දෙනා. කෑ Tasura. मनोल रंग सेना हदेसियम वदाहरा नवतिलाने අපි යන්නේ වෙන්න මේකට. චන්දිය වගේ කිව්වට බයයි. බයද? I'm gonna scream. Are you excited? Yeah. You scared? You scared? Yeah. Oh. Bayay. Tati said he's very scared. Flying is not good. It's a joke. No, even for a joke you can't lie. Judy. මේගොල්ලොන්ගේ මේ වෙලාවෙන් වෙලාවට පර්ෆෝමන්ස් දෙක තුනක් තියෙනවා. ඒ දැන් දකින්නෙත් ඒ වගේ එකක් තමයි. එක එක තීම්ස් වලට ඒක තියෙනවා. තමයි ඒගොල්ලොන්ගේ කියන්නේ තීම් පාක් එක ඇතුලේ යුනිවර්සල් ස්ටුඩියෝස් වලට අදාළ එක එක තීම්ස් තියෙනවා. රියෝ, අයිස් ඒජ්, එපික් ඒ වගේ ඒවා. ඒවට අදාළ ඇක්ට්ස් තියෙනවා, පර්ෆෝමන්සස් තියෙනවා තැනින් තැන. ඒ කෝණි බිල්ලෝ වගේ. ඉතින් කලින් VIP එක ගැන මම බාගෙටනේ කිව්වේ ඒ ටිකත් විස්තර කරන්න. ඔව් ඒක ගැන විස්තර තව චුට්ටකින් කියන්නම්. ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට අපේ තව පොඩි රයිඩ් එකක් බලා ගන්න පුළුවන්. පොඩි බබාලා දෙන්න. ඔව් ඉතින් VIP queue එකට යන්න තියෙනවා Skyward's කියලා app එකක්. ඔයගොල්ලෝ ඒ app එක download කරගෙන ඔයගොල්ලෝ purchase කරපු ticket එකේ QR එක scan කරලා ඒ app එක through තමයි app එකේ සම්පූර්ණ map එකම පේනවා. ඔයගොල්ලන්ට යන්න rides ගැන ඒකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය 3ක් ඔයගොල්ලන්ට VIP queues වලට app එකෙන් assign කරගන්න පුළුවන්. Yeah, that is the one. No bayang. Huh? Bola, you like? Yeah, I want to scream the whole time. I don't want to. Huh? Bawagi kya? Bawagi kya ba? Hari na. What you two are saying? It's a challenge. Bola. Yang kira lihat, man. That's
It's busy just looking at it. It's a challenge. ඇයි බය නැද්ද පොඩ්ඩක්වත් නැනේ දෙක කෙලකිරෙන්නේ නැහැ වගේ හිටියේවා බෝල you scared No. should have scared मनलोल रंग सेना हदेसियुम वदहरा नेवतिला නුඹ රහස කියන ගීතා හෙමින් මෙන්න මේක තමයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගෙන්ටින් ආවොතින් යන්න ඕන රයිඩ් එක නේද? හුස්ම ඉර වෙන රයිඩ් එක මේක තමයි. ඉතින් අමතක කරන්න එපා මේකේ නම් යන්න නැතුව ඉන්න එපා අනිවාර්යෙන්ම යන්න. ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ගන්නනේ කියොත් අනිවාර්යෙන් අපි ඉතින් මොනවද ඊට වඩා කියන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ රයිඩ් එක ගියාට පස්සේ අපේ පොඩි එක්කනට වෙලා තියෙන දේ. One last thing. Make sure you sit up straight and keep your head to your නෑ කියන කොලම් බය. Before you board, just a small bit of information. A few minutes later. How is it? Bola. Bola, why you crying? Bola. Bola, don't cry, Bola. Bola, don't cry, Bola. Huh? You what? It's so fun. So fast. Fast. Wait, down. My tummy is like. But it's fun, Nabute. You don't like that? We went to the sky. Crazy. It was so beautiful. You had fun? Yeah, I loved it. Bola, you had fun? This one. Not this one. ඊට පස්සේ අපේ හබි බෝයි අපිට ලොකු ටෙඩියෙක් අරන් දෙනවා කියලා බලාපොරොත්තු දීලා ගේම්ස් දෙක තුනක්ම කරා. හරි කියන්නේ. 1 2 Wow! Good job! One more. मनलोल रंग सेना हदेसियुम वदहरा नेवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා ඊට පස්සේ අපි ගියා ඉන්ඩෝ තීම් පාක් එකට. මොකද මේක කොහොමත් 6 වෙද්දි වහනවා නේද? ඔව් 6 වෙනිදි වහනවා. දැන් ඇත්තටම 6යි ඔය වෙලාවේදී. ඉතින් අපි ටක් ගාලා ඉන්ඩෝ තීම් පාක් එකට ආවා. ඊට කලින් මොනවා හරි කන්න ආවා. මේක ටිකක් අමුතුම තාලේ කෑමක්. හැබැයි රසයි. බනිස්කේදී සයිස් එක. ලොකු බනිස්කේදියක් කියලා. See how ඒකේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙන බන්න මේක ඇත්තටමනේ. පොඩ්ඩක් මගට හාරවගෙන යද්දි තමයි සර්ප්‍රයිස් එක මතුවුනේ. ඔව්. බලක මොනවද නැහැ. හරියට ඇතුලේ තියෙන්නේ. මේ හරියට ඇතුලේ තියෙන්නේ. See curry inside. Oh my gosh, දැන් මේක නිකන් පාඩුයි. කරි කරනවා වගේ. කන බල, අරින්න බල. Curry inside. රසද? Good? අපේ මේ පාඩුයි කරි කරනවා වගේ. ඒ වගේම තමයි. I didn't give you bread? හරි ටික අමතක වෙලා පොඩ්ඩක්. ලංකාවේ පාඩු පරිප්පුවේ
අවසර පාක් කැල්ලක් කාලා මේ තේග බොනද? ඉතින් අපි කෙලින්ම කාලා ඉවර වෙලා ගියා ඉන්ඩෝ තීම් පාක් එකට. Let's go to Cat Alley. Where? Cat Alley. හැබැයි මම ඇතුළට යද්දිම මෙයාට කිව්වා මට නම් ආයේ එකක්වත් කරන්න බෑ මේවා රයිඩ්ස් මොකද හරිම මහන්සි නේද? ඔව් හරිම මහන්සි කියන්නේ දැන් ඉතින් උදේම අපි ආවෙත් එක්ක ඉතින් රයිඩ්ස් වලත් ගිහිල්ලා කොම කරලා ඉතින් හෙට්ටුවත් එක්ක අපි දෙන්නට නම් ටිකක් ඇත්තරම මේ ඕන උනේ කෙලිම ආපහු අපාර්ට්මන්ට් එකට යන්න තමයි. ඔව්. හැබැයි ඕගොල්ලෝ නිකමට හරි මැලේසියා ටුවර් එකක් එනවා නම් ගෙන්ටින් කියන එක අතාරින්න එපා නේද? අනිවාර්යයෙන්ම ගෙන්ටින් කියන්නේ one of the main highlights in Malaysia. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් එක කියලා වැඩක් නෑ. මේ පොඩි අය ඉන්නවා නම් විශේෂයෙන් ඒගොල්ලෝ එක්කගෙන ආවොතින් අනිවාර්යෙන් යන්න. පුළුවන් නම් දවස් දෙකකට වගේ දාගන්න පුළුවන් හොඳයි මොකද තවත් highlights තියෙනවා. මේක අපි මෙදා පාර ගියේ නැති. Oh, that was 8. 10, 2, 17, 18, and 19. Medium. Have a nice day. Sure. I got it. I actually like this one. Okay, Jody, come on. ගේම්ස් ගොඩක් කරලා ෆයිනලි තෑග්ගකුත් හම්බුණා. මේ ඕගොල්ලෝ අනිවාර්යෙන් එනවා නම් ඔයගොල්ලෝ මොනවාම හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න අපි රිප්ලයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ යනවා නම් කලින් මේ ඔක්කොම බුක් කරලා යන්න නේද? රිසර්වේෂන්ස් දාගෙන යන්න ටිකට්ස් අරගෙන යන්න මේ ඉතින් එතකොට හරි ලේසි මොකද නැත්තම් ලේසි ලාභයි දෙකමනේ. අනිවාර්යෙන් Surubuta. Bola. Bola. Surubuta. How is it? Good. ඉතින් ඔන්න ඕක තමයි දෙන්නත් ගිය අන්තිම රයිඩ් එක. මොකද ඒ දෙන්නටත් දැන් මහන්සි හැපි නේද? ඒ දෙන්නටත් හොඳටම හැපි. මොකද ඒ දෙන්න දැන් මේ ඉන්න වයස ඇත්තටම මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒක තමයි එක හේතුවක් අපි කලින් ඒගොල්ලන්ව මේ මෙතනට අරගෙන ආවේ නැත්තේ. ඉතින් ඕගොල්ලන්ගේ පොඩ්ඩෝ අරගෙන මේ මැලේසියා යනවා නම් අනිවාර්යයෙන්ම ගෙන්ටින් එන්න. මොකද අනිත් තීම් පාක්ස් වෙස් මැලේසියා වල තිබ්බට ගෙන්ටින් තමයි නම්බර් 1. ඔව්. How was it? Nice? Yeah. That's what, no? How is it, Surubuta? Okay. You enjoyed? Yeah. Yeah. Good. When I saw you were closing your eyes. I was. Before we had fun. ඉතින් මෙච්චරක් වෙලා අපේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාරියක් thank you. ඔව් අපි දැන් ආපසු බලා පිටත් වන්න යන්නේ මේ ගෙන්ටින් හයිලන්ඩ්ස් ඉඳලා ආපහු අවානා ස්කයි සෙන්ට්‍රල් එකට අපි ඔය එන ගමන් ඔව් බය වෙන්න දෙයක් නෑ. රෑ 11 වෙනකම් විතර තියෙනවා. රෑ 11 වෙනකම්ම තියෙනවා රිටර්න් කේබල් කාර් එක. ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. bye. bye. කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා